දෙවෙනි කොටස දැන් සබන් කාලේ ඉවරලා දැන් දෙවෙනි කොටස තමයි මේ ආරම්භ කරන්නේ අපේ බෝල නාවන විදිය. මේ නාවල වීඩියෝ එකක් අතෙන් ගොන්නේ. දැන් ගොඩක් ඕනේ නේද? හොය බල්ලා කවා ගන්න ලකුණ තුලා දාන්න. හරි දැන් ඇති දැන්. අදදාම බූලාගේ තියෙන මිනිස්සු දෙන්නේ නැහැ කියලා. දැන් ඔන්න බූලා නාලා ඉවරයි. දැන් බලමු ඒ ගසා ඔන්න අයින් වෙන්න ගසාලා යන තමයි හදන්නේ. බල්ලෙක් මේක ලස්සනක් තමයි වතුර ගසාලා යන්න පුළුවන්. අපිට වගේ මේ බෙස් සීට් එකකින් පිය දාන්න ඕනේ කියලා එකක් නැහැ. බල්ලට පුළුවන් තමන් විසින්ම තමන්ගේ වතුර ටික ගසාලා තමන් ඒ දේ වැඩ කටයුතු කරන්න. පළවෙනි කොටස අපි දැක්කා අපේ බෝල නාවනවා. දැන් දෙවෙනි කොටස තමයි ආරම්භ කරන්නේ. බෝල නාවලා හරියටම හරි ඔය අංග දෙදෙනාගේම ඇඟේ තියෙනවා. ලස්සන බෝලා දැන් ඔන්න බූලා දැන් නාවලා ඉවරයි. දැන් බලමු බූලට මොකද්ද කරන්න කියලා. දැන් බූලා වඩාගෙන යනවා. බූලා නාවන වීඩියෝ එක තමයි අපි දකින්නේ. මේක ගන්නු. දාමනේ වලට. අම්මේ මේ දැහැවැදි කියනවා. ඔන්න දැන් බෝල නාවල ඉවරයි. දැන් ගැට ගන්න යන්නේ. දැන් තවත් ගසාලා නේද? ඕකට මේ පවුඩර් මොකක්ද දාන්නේ? මේ ඔන්න ගයිස් දැන් ඔන්න දැන් පිය දාන බූලා පිය මොන්නේ එන්න හැමදාම මාව තමයි නෑ ඉන්නේ මම හිතන්නේ මාසෙක මේ සැරයක් දෙක නාවනේ නේ මාසෙකට පස්සේ තමයි නාවන්නේ අපි දන්නේ වුරුදු ගානේ ඊට පස්සේ මගේ මුරටිය මොකද ඔබ තමයි මේට ආවට පස්සේ මාව කෑවේ කියලා මූණ කොම අනේ ගණින් කන්ජෝ කකුල දිහා ඉනවා මොනකටද අර පෙයාලවල ටිකක් ගේන්න ඔබ ගන්න අර මේ පෙයාලවල එක නැද්ද අය බෝලර් ගන්න වෙන ක්‍රීම් වර්ගයක් තියෙනවනේ කිනම් ගන්න පවුඩර් එකක් තියෙනවා නේද දැන් හරි නෝ ඉන්නේ හරි තම ගසල් මගේ ක්‍රීස්නවල වතුර කමන්නේ ඇරලා තියෙන්නේ රයිට් එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා අපි බෝලර් නාවල ඉවරයි ඉන්න දෙන්නක් නැවුවා ඉතින් සුබ දවසක් කියලා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වීඩියෝ දෙකම නරඹන්න නරඹලා අපට යහපතක් කරගන්න පුළුවන් හොඳ නෑ